පාටකුරුල්ලු කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න සූදානම් වෙන්නේ පාරේදී නුරාන් කෙවින්ට බයිනව දැකලා සිදුවෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කරනවා ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම ඔයා බලන්න කැමති කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම අපි මේ channel එක හරහාදි කරන්නේ කතාවක ඉදිරියේදී වෙන්න පුළුවන් කොටස් අනුමාන කරලා ඔයාලත් එක්ක බෙදා ගන්න එක. ඉතින් මේ අවස්ථාවල් වලදී ඔයාලා අපේ අනුමානය ගැන මොකද හිතන්නේ? ඔයාලටත් හිතනවාද මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා? ඔයාලට පුළුවන් ඒ අදහස අපිත් එක්ක comment section එකේ share කරගන්න. හරි. අපි යමු අද වීඩියෝ එකට. මේ වෙලාවේදී ඔයාලට මතක් කරනවා කෙවින්ගේ තාත්තා මුලින් ඉඳන්ම නුරාන්ට ඒ හැටි කැමැත්තක් නැති බව. හැබැයි ඒ වුණාට තමන්ගේ දුව ගැනවත් කෙවින්ගේ තාත්තට ලොකු විශ්වාසයක් නැහැ. හැබැයි ඔයාලට කතාව බැලුවහම තේරෙනව නේද? ෆොන්සේකට තමන්ගේ පුතා ගැන පුංචි විශ්වාසයක් තියෙනවා. ඒ වුණාට තමන්ගේ පුතාව එක සැරයක් ෆොන්සේක හොඳටම අවිශ්වාස කරා. ඒකට හේතුවත් ඔයාලා දන්නවා. මොකද ෆොන්සේකට ඕන වුණා කෙවින්ගේ වැරදි අඩුපාඩු ටික හදන්න. ඉතින් ෆොන්සේක විශ්වාස කරනවා එයා කවදා හරි කරපු වැරදි ටික පිළි අරගෙන ෆොන්සේක ගාවට ආපහු ඒවි කියලා. ඉතින් ෆොන්සේක මේ හැමදේම කරේ කෙවින්ට ආදරේ නැති නිසා නෙමෙයි කියන එක ගැන අපි ඔයාලට මේ වෙලාවේදී කියන්නම ඕනේ. නුරාන් දැන් දිගටම කෙවින්ගේ පස්සෙන් පන්නනවා. හැබැයි ඒ වුණාට නුරාන්ට ඕන කරන්නේ කෙවින් මොනවද කරන්න කියලා දැනගන්න. දැන් කෙවින් ඉදිරියට වාහන අරන් අලුත් වැඩියා කරලා විකුණන්නයි හදන්න කියන එක නුරාන් කොහොම හරි දැනගනීවි. ඉතින් නුරාන් අනිවාර්යයෙන්ම උතනටත් ගිහිල්ලා ඔය දේවල් වළක්වන්න උත්සාහ කරනවා. ඉතින් කොහොමත් අන්න ඒක කෙවින්ට මාට්ටු වෙලා රණ්ඩුවක් යන්න පුළුවන්. මෙන්න මෙහෙම කෙවින්ට කවදාවත් කිසිම දෙයක් හරියන විදියට වැඩ කරන්න නුරාන් ඉඩ දෙන එකක් නෑ කියලා අපිට මේ වෙලාවේදී හිතන්න පුළුවන්. ඒ වගේම නුරාන් උත්සාහ කරාවි කෙවින්ට බැනවදින්න. ඉතින් මේ උත්සාහ කරන වෙලාවකදී මේක ෆොන්සේකගේ අතට මාට්ටු වෙයි කියලා මම අද මේ වීඩියෝ එකේදී ගෙස් කරනවා.